ඇලක විලක නිල් මහනෙල් නෙළුම් මල් පිපෙන්නේ. ඒ මල් නෙලාගෙන විත් අපි බුදුන් පාමුල පුදන්නේ. බුදුන් පාමුල පිදු මල්වල සුවඳ දසතම හමන්නේ. ඒ සුවඳින් තමයි අපේ ජීවිතේ සැනසුම සැදෙන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. සාදු කියා බුදු හිමි ළඟ අපි සිරස නමන්නේ. පස්පවින් මිදෙන බව කියලා පන්සිල් ගන්නේ. දුකින් තැවෙන අයගේ සිත්තවුල් නිවෙන්නේ. මේ පන්සල තමයි අපේ සිත් නිවා දමන්නේ. සාදු කියා අපි බුදු හිමි වරක් වඳින්නේ. සාදු සාදු කියලා අපි තව වරක් වඳින්නේ. තෙවැනි වරක් සාදු කියා වැතිර වඳින්නේ. සාදු සාදු මම බුදු හිමි සරණ ලබන්නේ. සාදු සාදු මම බුදු හිමි සරණ ලබන්නේ. රාග ද්වේෂ මෝහයේ ගැලී අපේ අකුසල් පිරිලා. බුදු බණ ඇහුවම යනවා අපි අකුසලින් මිදීලා. තෙවරක් බෝ සමිඳුන් අපි පැදකුණු කරලා. පව් සමා කරන් යන්නේ අපි නිවනුත් පතලා. සාදු කියා අපි බුදු හිමි වරක් වඳින්නේ. සාදු සාදු කියලා අපි තව වරක් වඳින්නේ. තෙවැනි වරක් සාදු කියා වැතිර වඳින්නේ. සාදු සාදු මම බුදු හිමි සරණ ලබන්නේ. සාදු සාදු මම බුදු හිමි සරණ ලබන්නේ. මේ ලෝ මිනිසුන් ඇයි මේ ලෙස දුකින් තැවෙන්නේ. අකුසලේ ගැලීලා ඇයි තව පවෙහි වෙලෙන්නේ. එක බුදු බණ පදයක් මොහොතක් අහල බලන්නේ. කොතරම් සිත් නිවෙනවදැයි එතකොටයි දැනෙන්නේ. පස් පවෙහි ගැලීමේ ලොව ජීවත් වන මිනිසුන්ට සතර අපායේ දොරටුව තමයි ඇරෙන්නේ. පස් පවින් මිදී කුසලින් සිත් පුරවන මිනිසුන්ට නිරයක් නොපෙනේ නිවනට
නිරයට මගයි සැදෙන්නේ නිරයක් නොපෙනේ නිවනට මගයි සැදෙන්නේ